නගින්න කට්ටිය නගින්න ඉක්මන් නගින්න ඉක්මනට උදේ පාන්දර බරක් වෙලා තියෙන්නේ ඉක්මනට නගින්න හරිනේ කොන්දොස්තර මල්ලි තල ටික ගන්නයි බල්ලා අයියෝ කැමදාම කියනවනේ මං ගන්නංගනේ ගන්නට හරි බං ගනි අයියේ පොඩ්ඩක් එන්නකො බහලා මොකද බං මම බල අම්මට උඩු බඩේ මොකෝ කතා කරේ මට අයියේ මේ උඹේ බස් එකේ කාලි පිස්සුද බම්බට කාලිලු මේ උඹේ බස් එකේ කෑලි වැඩි නේද මේ ඉස්සරහ පොලිසිය ඉන්නවා බං මේ ගාල්ලෙදිත් මගේ යාළුවෙක්ගේ බස් එක කෑලි ගලවලා බං ඔක්කොම පොඩි කෑලි ටිකක් තිබිලා තියෙන්නේ ඒ ඔක්කොම ගලවලා ඒකට උඹේ හෙන ගොඩක් තියෙනවනේ බං කෑලි ඔය ඔක්කොම ගලවයි හරි බං ඉතින් ගාල්ලෙදිනේ මේ කොළඹනේ බං ඊට මේ උදේ පාන්දර පොලිසිය නෑ බං දැන් 6වත් පහ වෙලා නැද්ද කොහෙද 5:50 විතරක් දැන් එහෙම උදේ දවල් කියලා නෑ අයියේ වෙලාව කොතනද පොලිසිය එතනට ඔව් ඉතින් කොහොමද ඉතින් වෙලාව තියෙන තැන ඉතින් පොලිසිය ඉන්නේ කොහොමද හරි අයියේ කොහොම හරි පොලිසිය ඉන්නවා අයියේ ඉස්සරහා මං දැන් එද්දිත් හිටියා හරිද ඉතින් මට කියන්නේ මොකද කියහන්කෝ යකෝ පොලිසියෙන් අල්ලයි බස් එක අනේ මේ පිස්සුද බං එහෙම අල්ලනවද බං යකෝ මං යන වෙලාවට මේ ඉන්නවද කියහන්කෝ පොලිසිය වෙන වෙලාවකට ඉන්න බෑද අයියෝ උඹට තේරෙන්නේ නැද්ද මේක නෑ මට තේරෙන්නේ නෑනේ අයියේ මන් දන්නේ නෑ අයියේ පරිස්සමෙන් යන්න ඉස්සරහ පොලිසියකින් ඉන්නවා හරි මං ඒක බලා ගන්නම් කුඹ ඉඳහන්කෝ කෑල්ලම් වැඩි තමයි ඒ වුණාට මචං මගේ බස් එක එහෙම අල්ලන්නේ නෑ බං ඊට මම මේ පාරේ කොච්චර යනවද අද විතරක් මේ අල්ලන්නේ නැතුව කොන්දොස්තරේ සල්ලි ගත්තද මම මාතන්න ගිහිල්ලා තාම ගත්තේ නෑ අයියේ යාච්චිට අපේ ආච්චි මැරිලා අයියේ උඹලා 100ට හාල් ගරන්න අපේ 100 වලේ අයියේ එහෙනම් කියන්නේ මං ඉතින් දැන් කවුද මඹුලේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි ඉන්නවා අයියේ හරි දැන් නවත්තගනි නවත්තන්න අම්මට හුඩු බං හරිනේ අමාරු අඩු කිව්වේ ඇත්තනේ බං අඩු දැන් ඉතින් ඉවරයි වගේ මේ පොලිස් අංකල් මේ නවත්තන්න කිව්වේ නවත්තලා බහලා එනවා කිව්වහම ආවන තෝතේ මං උතන්ට එනවා අප්පා බහපන් කොබ මොකෝ මේ උට මේ ඇයි පොලිස් අංකල් කතා කරේ ඇයි යකෝ මෙච්චර මේක කෑලි ගහලා තියන්නේ බොහිදවද යකෝ මේක මොකක් හරි මේ කොහමරි මේක කෑලි වැඩි මේ අවුල නෑ ඉතින් කෑලි වැඩි මේ මගේ බස් එක විතරක් නෙමෙයි මේ පොලිස් අංකල් තියන්නේ තව ඕනයි අර ඉස්සර බස් එකේ තර අර අතන අර බස් එක කෑලි ගහලා තියනවනේ නේද බෆර් එකකින් ගහලා තියනවනේ මගේ විතරක් අල්ලන්නේ යකෝ උඹේගේ මේ VIP නේ බං උඹේගේ කොහොමත් කෑලි වැඩි මේ බෆර් එක සන් කැප් එක අර පිටිපස්සේ අර වයර් කෑලිත් තේරෙනවා අර ස්පොයිලරේ හරි ඉතින් මේ පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද පොලිස් අංකල් ට්‍රිප් යනකොට ඉතින් ට්‍රිප් යන බස් කොහොමත් මෙහෙම තියෙන්න බෑ ට්‍රිප් යන බස් තමයි ඔක්කොම කෑලි ගලවලා තියෙන්න ඕන නැත්තම් ඉතින් හෙට උඹ ඉවරයි හරිද පොලිස් කූඩුවේ තමයි දාන්නේ මේ දවස්වල මේ නීතිය තදින්ම තියෙනවා මේ බස් වලට විශේෂයෙන් බස් වලට ට්‍රිවිල් වලට නෙමේ බස් වලට හරි මේ ගලවන්න ඕනද නැත්තම් ඉතින් උඹ කියන්නේ මේ මෙහෙම තියන්න කියලාද යකෝ මට මේවා තියන්න දෙන්න පුළුවන් ඊට පස්සේ මගේ රස්සාව නැති වෙන්නේ අපේ නීතියට වැඩ කරන්නේ හරි මං ගලවන්න ඒ පිස්සුද අයියේ මේ කෑලි ටික නම් ගලවන්න බෑ මගේ සල්ලිත් දාලා තමයි මේ ගහගත්තේ කෑලි ටික නම් ගලවන්න බෑ මොකද කතා කරේ කියනවා මේ කොන්දොස්තර මේ උඹ කටවහපන් යකෝ තොඩියක් කොණ්ඩ වෙන්නේ කටවහපන් කෑලි ගලවලා තිබ්බ නැති වුණොත් එහෙම බලා ගන්නම් හරි මං ගලවන්න ඕකට කන්න දෙකක් දෙන්න තූ මොනවද කියන්නේ හරි දැන් කොන්දොස්තර බයින්න තු මෙතනින් යනවා එච්ච කෑලි ටික ගලවලා තියන්න ඕන නැත්නම් රුපියල් 50000ක් දඩ ගහනවා හරි මං ගලවන්න අයියෝ
කොන්දොස්තරේ උඹට කටවහන් ඉන්න බෑද බං? ඉතින් යකෝ මගේ සල්ලි දැම්මනේ මම මේ කෑලි ගහන්න. ඉතින් යකෝ කෑලි වගේ රුපියල් 50000ක දැන් උඹ දෙනවද 50000ක් මට? කෑලි තියාගෙන මේ තඩයක් ගහන්න. යකෝ හිර කූඩුවේ ළඟින් ඉන්නේ මට. රොට නෙමෙයි ඒකයි මම කිව්වේ. හරි ඇයි ඉතින්. ඒ වෙලාවේ කටවහගෙන ඉඳලා ඉපෑ බං. මොනවද උඹ දුන්න සල්ලියක් ගැන කතා කරන්න කියලා. දැන් පොලිසිය හිතන්නේ දැන් උඹේ බස් මේ උඹේ සල්ලි වලින් තමයි මම ඔක්කොම කරන්න ඇත්තේ කියලා. පිස්සුදයි එහෙම හිතන්නේ නැතුවේ. එහෙම තමයි. හරිනේ අමාරු ඉතින් බස් එකක් තිර වුණානේ මේ ඔක්කොම කරන්න ගිහිල්ලා. දැන් ඉතින් කන්ටේනර් එකට හුටා. කන්ටේනර් නෙමෙයි. බූම් එකකටවත් කතා කරන්න. උඹ දන්නවනේ යාර බූම්. අන්න එකට කෝල් එකක්වත් දියා. හරි මම කෝල් එකක් දෙන්නම්. කෝල් එක දීපන් ඉක්මනට. හරි දැන් එනවා කිව්වා. එහෙමද? එහෙනම් දැන් හෙට කෑලි ගලවන්න යන්නත් ඕන බා. එපා වෙනානේ බං මේ පොලිසියත් එක්ක. මේ මෙතනත් ඉන්නවා පොලිසිය. මෙතෙන් ඩක් ගාලා මාරුවෙන් බං මේ බස් එකත් තරම්. දැන් එනවා කිව්වනේ. ඔව් එනවා කිව්වා. හම්බේ බං. ඔන්න ආවා කෑලි ගලවන්න. බස් එකේ අමතර කෑලි ගලවන්න වෙන කෑලි නෙමෙයි. දැන් බෆර් එකත් ගලවපන්කෝ ඉතින්. අඩෝ මෙච්චර මහන්සියෙන් දාගත්තේ බබා. කොන්දොස්තරයා කොන්දොස්තරයා වෙන්නේ නැහැ හොදලාට. නැත්තෝ කමෙතන මැරෙන්න හදයි මගේ සල්ලි කියලා. මගේ සල්ලි කී මැරෙන්න හදයි. හොදලාට ඔක එක්කන් ආවේ නැත්තේ. ටිකෙලෙත් මාරු කරමු බා. අපරාධය හැබැයි මට එන්න සල්ලි ගොඩක් ගියා යකෝ. යාළුවනේ ඉතින් මෙයාට ගොඩක් සල්ලි ගියා හරි අපිට. දැන් ඉතින් මේ ගලවන කොටත් මේ නිකන් අමුතුයි වගේ. මේ ඔක්කොම ගලවන්න දෙපන්. තියෙන කෑලි මදිවට තව මම මේ අර කොඩික් ගහන්න යනවා බා. දැන් මේකත් මාරු කරපන්කෝ ඉතින්. මොකද්ද බං කොහොම මේකද? මේකනේ. අඩෝ ටීවී එකත් අයින් කරන්න වෙනවා. හරි ටීවී එකත් අයින් කරා. මෙතනත් නේ අයින් කරමු. හරි. බුදු පිළිමයක් තියමු බං. ඒක බුදුන්ගේ ආරක්ෂාව තියෙන්න ඕන. අසුක්කාන මවුලන්නේ මේ කන්නාඩිය. අපි දැන් තොප්පියක් දාමු. තොප්පියේ තියෙන එන්ජිම එකට මාරු කරමු. හෝන් නවුලන්නේ බා. හෝන් නවුලන්නේ. මේක ගලවගමු. හරි යාළුවනේ නම් වීඩියෝ එක මැද්දෙන් බලලා කියනවා channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඉතින් මේක අපේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ගෑම් මට subscribe කරලා set වෙන්න. එහෙනම් යාළුවනේ ආයෙත් අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්නත් කලින් ආයෙත් මතක් කරනවා channel එක subscribe කරලා වීඩියෝ එක like එකක් දාන්න හරිද? වීඩියෝ like එකක් අනිවාර්යෙන්ම ඕන හරිද? වීඩියෝ like එකක් නැත්නම් වැඩක් නැහැ. ඉතින් අපේ පළවෙනි වීඩියෝ එකේ ඉඳලා like එකක් දෙකක් තුනක් තිබිලා මදි. 50ක්වත් තියෙන්න ඕනේ ඉතින්. like 100ක් 50ක් කීයක් හරි කොහම හරි වීඩියෝ like එකක් දාන්න. එනවලුනේ අපි ආයෙත් වීඩියෝ එකට. ඔන්න හරි බං ඉතින් ඔක්කොම කෑලි ගලව ගත්තා. ඉතින් හෝන් නම් ඉතින් මාරු ගන්න ඕනේ නැහැ නේ බා. හෝන් ඉතින් තියාගමු හරිද? දැන් ඉතින් අපි ආයෙත් යමුකෝ. දැන් පොලිසිය කාට පෙන්නන්න ඕනද බා? ඕනේ නැහැ නේ. හරි දුවමු. ඕක නැවතුත් එහෙම නවත්තයි. නගින්නඩෝ. කට්ටිය නගින්නඩෝ. නගින්න. කොයික්ම නගින්න පරක් වෙලා තියෙන. අද නම් හොඳටම පරක් වෙලා තියෙන්නේ. අනේ මගේ සල්ලි. අයියේ මගේ සල්ලි. මොකද කොයි යන්නන්නේ? අර එන්නේ ඉඳලා අම්මට හුඩු කොන්දොස්තරයා. උඹ බස් එකට නැගලා නැද්ද මම උඹ සීට් එකේ වාඩිලා හිටියේ. උඹ කොහොම මෙතනට ආවේ? අනේ වගේ සල්ලි උඹ කෑවනේ දැනෙනවා තොටා කන පැලෙන්න. මොකක්ද යකෝ මම කෑවේ? මම සල්ලි කන්න පුළුවන්ද කියපන්කෝ. උඹ මගේ සල්ලි නැති කරානේ බං. තෝගේ සල්ලි මං ගත්තේ නෑ හරිද? ඊටම ඔක්කොම සල්ලි උඹනේ බං ගන්නෙ. අනේ බං උඹ කෑලි ගලවලානේ බං ඔක්කොම. එහෙනම් උඹ මට 50000ක් දීපන්කෝ. මං කෑලි ගහගන්නම් ආයෙත්. මං කෑලි ටික ගහගන්න මට නොමිලේ ගහලා දෙනවා කිව්වා. උඹ 50000ක් දීපන්කෝ මට මේ පොලිසිය කාට දඩේන්න. හරි ඕනේ මම බොරුවට ඇදුවේ මේ දැන් යමන් ඉතින්. හරි යමන් තමයි. නැගමන් තෝ බස් එකට ඇවිල්ලා. හරි මං නගින්න. මේ මං කණ්ඩද මොන හරි කියලා මට බඩගිනි. ඔයා යනවා. හරි බං. කොන්දොස්තරයා කාපන් එහෙම මොන හරි කියලා. හරි අයියේ. දැන් යමන් ආයෙත් පොලිසිය කනවත්තයිද බං ආයේ?
නවත්තයිද දන්නේ නැහැ යවන්කෝ බලන්න අවුලක් නැහැ තින් ඇල්ලුවත් නේ බා මං කෑලි ගලවලා නැද ඉන්නකෝ මං කියනවා පොලිස් අංකල් ඔන්න ඔක්කොම ගැලවුවා ආයෙ මොනවද ගලවන්න එපා කියන්නේ මේ ආයෙ ගලවන්න කිව්වොත් එහෙම බම්මුණු බස් එකම ගලවලා ඔළුවේ ගහනවා කිව්ලම නෑ යකෝ මේකේ ආයෙ කෑ ගලවන්න දෙයක් නැහැ නේ බා රෝද තමයි ගලවලා කටේ බන්නේ අම්මට සිටි බස් එක හුරුත් නැහැ කියහන්කෝ කෑලි ගලවුවහම අඩෝ අදත් පොලිසිය ඉන්නවා නවත්තයිද දන්නේ නවත්තන්නෝ අම්මට සිටි නැවතුවා නේද අවුලක් නැහැ මං කියනවා ගිහලා ඔන්න ගැලවුවා ඔක්කොම කෑලි ටික කියලා ආයෙ මොනවද ගලවන්න තියෙන්නේ එහෙනම් අනේ මේ පොලිස් අංකල් මේ ඔක්කොම කෑලි ටික ගලවලා තියෙන්නේ හරිද හරි බා මං ඒක දන්නවා ඔක්කොම ගලවලා තියෙන්නේ හොඳයි යා මං කියපු විදිහටම ගලවලා තියෙනවා දැන් උඹට ආයෙ දඩ ගහන්න නැහැ මං එහෙනම් දැන් පරිස්සමෙන් ඵලයන් ඔක්කොම ගලවලා නියමයි යා කිව්ව විදිහටම වැඩේ කරලා වෙන එකක් කියමනම් බං ඌ මම පලාතෙන් යනවා එහෙනම් බස් එක එහෙම තියාගෙන උඹ හොඳට වැඩේ කරා එහෙනම් සුපිරි යා හරි තැන්ක් යූ අංකල් මං යනවා මට බරක් වෙලා තියෙන්නේ හරි බං පරිස්සමෙන් ඵලයන් මං හිතුවේ අවුලක් යයි කියලා මේ තව කෑලි ගලවන්න කියලා හෝන් එහෙම මාරු ගන්න කියලා එහෙම මොනවත් ඇහුවේ නැහැ ඉතින් මේ හෝන් ගැන ඉතින් මං බලෙන් දෙන්න ගියේ නැහැ ඉතින් මං හෝන් ගැලුවේ නැහැ කියලා ගලවන්න පුටා මොනවද බං මේ කියවෙන්නේ මට හෝන් මේ අයින් කරන්න කිව්වනම් ඉතින් අයින් කරන්න වෙනවා හැබැයි හරිද හැබැයි පොලිස් අංකල් හොඳයි යා දැක්කම මට කියපුවා එයා හොඳයි හැබැයි හරි යාළුවනේ ඉතින් ආයෙත් මතක් කරන්න ලයික් එකක් දාන්න අනිවාර්යෙන්ම හරිද වීඩියෝ ලයික් එකක් දාන්න ඉතින් පළවෙනි වීඩියෝ එකේ ඉතින් ලයික් එකක් දාන්න අනිවාර්යෙන්ම දාන්න අපේ channel එකට අලුත් නේ කොහොමත් channel එක subscribe කරන්න ඉතින් එහෙනම් අපි ආයෙත් එමු ආයෙත් වීඩියෝ එකට යන්න දෙයක් නැහැ ඉතින් දැන් කොහොමත් ඉවර වෙනවා ඕකේ අපි ආවා කට්ටියව දැම්ම එහෙනම් යාළුවනේ කිව්වාගේම subscribe කරන්න වීඩියෝ like එකක් දාන්න වීඩියෝ එකට comment එකක් දාන්න හතරට share කරන්න එහෙනම් යාළුවනේ අදට ගිහලා next video එක හම්බෙමු guys bye